මේ නගින්න තියෙන මේ පඩිපෙළ නැකලා මුදුනට නගින්න ඕන. ඒක තමයි රිවර්ස් ටර්න් කියන්නේ. ඕන්න මේ ටික තමයි දැන් අවසාන ටික නගින්න සූදානම් වෙන්නේ. අවසාන කෙලවරටම ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉඳලා පඩිපෙළ නැගලා තමයි මුදුනට යන්න ඕනේ. අපි ඉතින් මුදුනට ගිහිල්ලා බලමු මොනවද මුදුනේ තියෙන්නේ කියන එක. මම විස්තර කරන්නම් ඔය කට්ටිය කාටත් මුදුනේ තියෙන දේවල්. රයිට්. අපි උඩට යමු. මේ තියෙන රිවර්ස් ටර්න් වල කඳු මුදුනේ තියෙන මේ සංඥා කුළුණු දෙකක් තමයි. කුළුණක් තමයි තියෙන්නේ. අනිත් ඒවා අර විදුලි රෑන් නැදපු කුළුණු. ඉතින් මේක මේ ටෙලිකොම් කුළුණක්. ඒක තමයි ඉතින් පේන්න තියෙන්නේ. බලමු ඉතින් උඩට ගිහිල්ලා. මේ පේන්නේ රිවර්ස් ටර්න් යන මග තොටේ තියෙන ඔක්කොම දර්ශන තමයි මේ අත පේන්නේ කඳු අරේ මීදුම ඇවිල්ලා ඒව ඔක්කොම පේනවා මේ මෙතන බටගස්සේම තියෙනවා මේක මොකද්ද දන්නේ විරලු ගහක් හරි ඒ වගේ ගහක් තමයි පේන්නේ ඉතින් ගස් කොළන් තියෙනවා හරි අමුතු ගස් තමයි තියෙන්නේ ඉතින් ඒවත් තරණය කරගෙන අපි යනවා ඉස්සරහට. වෙන්නේ ඕන්න වෙනවනේ. මේ රිවර්ස් ටර්න් යන ගමන තමයි මේ යන්නේ ටිකින් ටික තව කට්ටිය ගිහිල්ලා බහිනවා ඒගොල්ලත් කියන්නේ සිරිපාද යනවා වගේ හරි අමාරු ගමනක් කියලා ඉතින් බලමු ඉස්සරහට ගිහිල්ලා ඉතින් අපි යන්න ඕනනේ කොහොමද කියලා බලන්න ඕන මේ තියෙන රිවර්ස් ටර්න් යන පාරේ තියෙන දර්ශන මේ දර්ශන ගස් කොළන් අරවා මේවා හරිම ලස්සනයි. නමුත් මේ හරිය ගස් යට යනකොට හරි සීතලයි. මේ වගේ දේශගුණයක් තමයි තියෙන්නේ. ඉතින් තනියම මම විතරයි යන්නේ සෝලෝ. ඉතින් බලමු ඉතින් අපි ගිහලා රිවර්ස් ටර්න් ප්‍රථම වතාවට තමයි යන්නේ මම. මීට කලින් ගිහිල්ලා නෑ. ඉතින් මෙතනට එන්න මාතලේ ලකිත තමයි උදව් කරුවේ මට. ඉතින් ලකිතත් පල්ලෙහා ඉන්නවා. මම ඉතින් තනියම උඩට යනවා.
මේ රිවර්ස් ටර්න් යන පාරේ දකින්න තියෙන දර්ශන තමයි මේ ඈත කඳු අරවම ගස් කොළන් ලස්සන දර්ශන තමයි මේ රිවර්ස් ටර්න් පාරේ තියෙන්නේ. ගොඩක්ම ලස්සනයි. ගස් කොළන් අරවම සියලුම දේවල් හරි ලස්සනයි. ඉතින් ඒ වගේ සිට නරඹ මමත් උඩට යනවා. ඉතින් ටික කයි වෙලාව පේනවනේ නගින්න තියෙන පඩි පෙළවල්. මගේ අම්මෝ හරි අමාරුයි. සිරිපාදේ යනවා හා සමානයි මේ ටික. ඒ තරම්ම අමාරුයි. අම්මේ හරි අමාරුයි. අති දාගෙන තමයි යන්නේ. Amme. යනකෝ බොහොම අමාරු ගමනක් නගින්නේ. හරිම අමාරුයි මේ ටික. නගිනවා කොහොම හරි උඩට අතාරින්නේ නැහැ. හරිම අමාරුයි මේ ටික. සිරිපාදේ යනට වඩා අමාරුයි මේ ටික. අම්මේ අයියෝ වෙනෝනේ නගින්න තියෙන හැටි. මේක තමයි රිවර්ස් ටර්න් කියන්නේ. මේ යන්නේ රිවර්ස් ටර්න්. හරි අමාරු ගමනක් යන්නේ. යනවා අරින්නේ අතාරින්නේ යනවා කොහොම හරි. හරි අම්මේ මාර ගේමක් දීලා තමයි මේ ටික ආයේ මල්ලි. තවත් ඒ වගේම තමයි. ඔව් දුරන්න ඕන. අර එහා පැත්තේ ටවර් එකක් තියෙනවා. ඔව්. ඒ ටවර් එක ගාඩියම වටේම බලාගත්තා ඒක. ඊට යන්න ඕනේද? එකපාර ගමු. සිරිපාදේට අමාරු මේ ටික. ඔව් සිරිපාදේ පඩිය තියෙන හින්දා. ඔව්. අම්මෝ. මෙතන රිවර්ස් ටර්න් යන කට්ටිය හම්බ වෙනවා. ඒකටත් කියනවා හරි අමාරුයි කියලා. ඉතින් මමත් යනවා. මම ඉතින් තනියම යන්නේ. ඉතින් අතාරින්නේ කොහොම හරි යනවා රිවර්ස් ටර්න්. රිවර්ස් ටර්න් විව් පොයින්ට් එකටම යනවා. ඒක තමයි
මගේ ප්ලෑන් එක. හරි ඉලා බලමු ඉතින් රිවර්ස්ටන් වී පොයින්ට් එක. අම්මේ එනන්නේ රිවර්ස්ටන් වල තියෙන ලස්සන ගස් තියෙන. ඉතින් මම යන්නේ ඉතින් තනියම සෝලෝ ට්‍රැවල් එකක් තමයි මම මේ කරන්නේ රිවර්ස්ටන්. ඔක්කොම කිරුවේ සෝලෝ තමයි. මම තනියම තමයි ගියේ ඔක්කොම. මේක යන්නේ තනියම. ඉතින් බය නෑ. මගේ හිත බොහොම ශක්තිමත්. බලමු මෙතන ඉඳන් පල්ලෙහා පැත්තේ වීඩියෝ එකක් අරගෙන. ඕන්න පල්ලෙහා දර්ශන මෙතන පල්ලෙහා බෑවක් තියෙනවා පේනවා. පල්ලෙහා බෑවක් තියෙනවා පේනවා. ඉතින් මේ දර්ශන තියෙනවා ඔක්කොම තියෙනවා. ලස්සන දර්ශන ටිකක් තමයි මම පේන්නේ. පේනනේ මේ රිවර්ස්ටන් වල ගස් වල හැටි කොළ කුරු වෙලා කොළ ගස් වැඩි උස නැහැ. බොහොම කුඩා ගස් තමයි තියෙන්නේ. ඕන්න ඉතින් මේ කැලේ මැදින් රංජිත් යනවා රිවර්ස්ටන් හොයාගෙන. රයිට් මේ වෙනවනේ දැන් යන්නේ මේ කැලේ මැද්දේ තනියම යන්නේ කැලේ. කැලේ අත්සින් රිංගගෙන තනියම යනවා. සෝලෝ ට්‍රැවල්ස් රංජිත් රිවර්ස්ටන්. හරි අපි යමු ඉතින් ඉතිරි ටිකත් ගිහිල්ලාම බලන්න ඕන. අවසානයේ දක්වා යන්න ඕන මේ කැලේ මැදින්. අන්න යනවා. jungle area. This is jungle area. Jungle area Ranjit only going single going Ranjit solo travels jungle area. ඕන්න යනවා. එනවනේ ඔන්න පේනවනේ ලස්සන මේ රිවර්ස්ටන් උඩ ඉඳලා පල්ලෙහාට පේන ලස්සන දර්ශන ටික තමයි මේ. ඔන්න පේනවනේ අර ලස්සනයි. හරි ඉතිරි ටිකත් යමු. කැලේ අස්සෙන් රිංගගෙන යමු. Solo travels jungle area Riverston. අපි යනවා රිවර්ස්ටන් ඉතින් තනියම යන ගමන. ගිහිල්ලා ඉතින් බලමු. ඉතින් ටිකක් 3 පොයින්ට් එකට ගිහලා බලමු. මේ තියෙන්නේ බටපඳුරු වගේ මෙතන තියෙන අනික් ගස් නම් මන් දන්නේ නැහැ මොනවද කියලා කොළ ඇකිලිලා මේ තියෙන්නේ බට ගස් බටපඳුරු තමයි. ඉතින් බටපඳුරු අස්සෙන් රිංගගෙන යන්න ඕන. යනවා ඉතින් රිංගගෙන රයිට් ඉන්න බලමු ඉතින් රිවර්ස්ටන් වී පොයින්ට් එකට අපි ගිහිල්ලා බලමු. හරි
ඔක්කොම තියෙන්නේ බටගස් තමයි මේ ටිකේ මේ රියායකේම තියෙන්නේ බටගස් මේ බටගස් දැන් මැරිලා දැන් දි รา පත් වෙන්න ගිහිල්ලා මේ මේවා නම් ඉතින් ටිකක් පණ තියෙනවා මේ පැත්තේ ගස් ටික නම් මැරිලා බටගස් ටික නමුත් ඒ බට කැලේ යස්සෙන් තමයි මේ යන්නේ වී පොයින්ට් එකට දැන් බලමු ගිහිල්ලා ඉතිරි ටිකත් මෙතන තියෙනවා කුළුණක් යකඩ කුළුණක් තියෙනවා මෙතන තමයි රිවර්ස්ටන් වී පොයින්ට් එක ඕන රිවර්ස්ටන් වී පොයින්ට් එකට අපි ආවා ඇවිල්ලා රිවර්ස්ටන් වී පොයින්ට් එකේ ඉඳගෙන පල්ලෙහා ඔක්කොම දර්ශන ටික අපි වීඩියෝ කරනවා අපි ඔය කට්ටියට පෙන්වන්න මමත් එක්ක සම්බන්ධ වෙන්න මගේ වීඩියෝ කට්ටිය බලන්න ඒ වගේ මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න හරි අමාරු ගමනක් තමයි මේ රිවර්ස්ටන් ආවේ ඇවිල්ලා දැන් මේ ඔක්කොම වීඩියෝ අරගෙන තියෙන්නේ ඉතින් දැන් ඉතින් මේ වීඩියෝ එක කරලා ඊට පස්සේ යනවා ආපහු පහළට ඒක බලන්නේ ඉතින් අර ලස්සන වී පොයින්ට් එකක් මෙතන ඔක්කොම පේනවා අර ලස්සනයි මේකට අරිමි ගොඩක් ලස්සනයි අර ඒරියාවේ තියෙන පොඩි ගම්මානයක් ඒවල් කිසියක් තමයි ගම්මානේ පේන්නේ අර ඒ තියෙන අර මාණිකල පැත්තනේ ඔව් අර මාණිකල අරක මාණිකල අර පුංචි ලෝකාන්තරේ අරක පුංචි ලෝකාන්තේ අපි ඒකට තමයි අපි දැන් යන්නේ එතනට ගිහිල්ලා අපි වීඩියෝ එක අපි අවසන් කරනවා අකිට මේ තියෙන්නේ රිවර්ස්ටන් වලට තියෙන පල්ලෙහා තියෙන ලස්සන මේ කඳු ඇටි ටිකක් තමයි තියෙන්නේ ඉතින් හරිම ලස්සනයි මේ වී පොයින්ට් එකේ තියෙන දේවල් හරි ලස්සනයි මෙතන ඉතින් අවිල්ලා බලන්න පුළුවන් ඉතින් එන්න කැමති කෙනෙකුට එහෙම නේද ලගිත? right, thank you.